අපිත් ඔයාලව අපේ අලුත් සංචාරක වීඩියෝ එකට ආදරයෙන් පිළිගන්නවා. අපි අද ඉන්නේ උතුරු බටහිර ජර්මනියේ වූපටාල් කියන නගරේ. ඉතින් මේ වූපටාල් කියන නගරය ඩුසෙල්ඩෝෆ් නෝර්ත් රයින් වෙස්ට්ෆාලියන් වල ඩුසෙල්ඩෝෆ් ඒ වගේම කර්ලින් කියන නගර දෙක අතරේ තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් දැන් මේ ඉන්නේ අපි වූපටාල් රේල්වේ ස්ටේෂන් එකේ. ඉතින් මේ නගරයට අපි අද සංචාරය කරන්න ප්‍රධානම හේතුව තමයි මේ නගරයේ ලෝකයේ පැරණිම ස්කයි ට්‍රේන් එක පටන්ගෙන තියෙන මේ නගරේ. ඉතින් අපි අද ඒ ට්‍රේන් එක බලන්නත් යනවා. ඒ වගේම මේ නගරේ තව ආකිටෙක්චර් එක, ඒ වගේම පරිසරෙත් එක්ක කොහොමද සුන්දරත්වය විඳින්නේ, මේ හැම දෙයකම ඔයාලත් එක්ක අපිට එන්න පුළුවන්. ඒ වගේම මේකේ දැන් අර මං කීවා වගේ ස්කයි ට්‍රේන් එකේ යන්න ඔයාලා ජර්මනියේ නොවන කෙනෙක් නම් මේ වූපටාල් කියන නගරයට ආවහම මෙතන රයිස් සෙන්ට්‍රම් එක තියෙනවා, ට්‍රැවල් සෙන්ටර් එක. ඉතින් මෙතෙන්ට ගිහලා ටිකට් එකක් වෙනම ගන්න ඕනේ මේ නගරේ සංචාරය කරන්න. හැබැයි අපිට ප්‍රශ්නයක් නෑ, අපේ ඩොයිච්ලන්ඩ් ජර්මනි ට්‍රාන්ස්පෝර්ට් ටිකට් එක තියෙනවා. අපි මේ ටිකට් එකෙන් අපිට මේ නගරෙම ෆ්‍රී ට්‍රැවල් කරන්න පුළුවන්. ඉතින් අපි අද දවසම මේ වූපටාල් නගරේ සුන්දරත්වය ඔයාලට අරගෙන එනවා. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකල් ඔයාලට රැඳී ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් ඔයාලට මේකේ පේන තවත් විශේෂත්වයක් තමයි සාමාන්‍යයෙන් ට්‍රේන් එකක රේල්වේ එක තියෙන්නේ පොළවේ. දැන් මේකේ රේල්වේ එක තියෙන්නේ උඩ. ඕක තමයි ඉතින් ස්කයි ට්‍රේන් එකේ විශේෂත්වය. අපි දැන් මෙතෙන්ට වෙලා ඉන්නවා ස්කයි ට්‍රේන් එක එනකල් අපේ ඊළඟ නැවතුම් පොළට යන්න. දැන් අපි ස්කයි ට්‍රේන් එකේ මේ ටවුන් එක මැදින් යනවා. මේක ඇවිල්ලා ටුවරිසම් මේ එකක් විතරක්ම නෙවෙයි, මේකේ කොහොමත් මේ නගරේ තියෙන ප්‍රවාහන සේවයක්. මේක වර්ෂ 1901 තමයි පටන්ගෙන තියෙන්නේ. ඒ වුණාට සංචාරක කට්ටිය ආවමත් මේකේ ගමනක් යන්න නම් අමතක කරන්නෙම නැහැ. ඉතින් දැන් අපි වූපටාල් රේල්වේ ස්ටේෂන් එකේ නැගලා වෙදර් බෲක කියන තැනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ වූපටාල් නගරේ ගත්තාම කාර්මික විප්ලවයෙන් පස්සේ, යුරෝපයේ ඇතිවෙච්ච කාර්මික විප්ලවයෙන් පස්සේ මේ නගරේ ගොඩක් ෆැමිලිස් වලට වැඩ හම්බෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා ගොඩක් ෆැමිලිස් මේ නගරයට එකතු වෙලා ඊට පස්සේ මේ නගරේ ගොඩක් සංවර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙන මේ විස්තර වලට අනුව මෙයාලා කියලා තියෙනවා 1894 වර්ෂයේ වෙද්දි මේ ස්කයි ට්‍රේන් එක, එතකොට මේ රේල්වේ ස්ටේෂන් එක මෙයාලා හදලා ඉවරයි. ඒ වුණාට ඒක ෆන්ක්ෂන් උනේ නැහැ ඉලෙක්ට්‍රිසිටි ප්‍රශ්නයක් හින්දා. ඉතින් පස්සේ මේකේ ඉලෙක්ට්‍රිසිටි ඉන්ජිනියර්ස්ලා ඇවිල්ලා මේකේ ඕන කරන ඉලෙක්ට්‍රොනික දේවල් ඇති වුණාට පස්සේ
මෙතන 1901 දී තමයි පළවෙනි ට්‍රේන් එක ධාවනය වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් අපි ගොඩක් සංචාර වලට කැමති. මේ සංචාර වලදී අපේ දරුවොත් හොඳ සතුටක් ලබනවා. ඒ වගේම මේ සංචාර වලින් අපිට ගොඩක් දේවල් මේ ලෝකෙ ගැන ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ ලෝකෙ සීමිත තැනක් නෙවෙයි කියන එක දරුවන්ට මේ සංචාර වලින් අපි ගොඩක් පෙන්නලා දෙනවා. අපි වූපටාල් වල වෙදර්බ්‍රූක් කියන ස්ටේෂන් එකට ඇවිල්ලා මේ වෙද්දි ඇවිල්ලා ඉන්නේ ෂේබර්ඩ්‍රෝම් කියන මියුසියම් එක ළඟට. මේ මියුසියම් එකේ විශේෂත්වය තමයි අපිට මේකේ වර්චුවල් ටුවර් එකක් යන්න පුළුවන්. මේ ස්කයි ට්‍රේන් එක මේ සිටි එකේ කොහොමද ඩෙවලොප් වුනේ කියන අතීතය කරා. ඉතින් ඔයාලටත් දැන් අපිත් එක්ක ඇතුළට එන්න පුළුවන් වර්චුවල් ටුවර් එක යන්න. Über die Schwebebahn. Und am Ende gibt es diese Originalwagen und man kriegt eine Brille Aha. und fährt Schwebebahn, aber im Jahr 1929. Und man sieht Wuppertal von früher, wie das ausgesehen hat. වූපටාල් සිටි එකේ රේල්වේ ස්ටේෂන් එකේ මැද හදලා තියෙන්නේ බර්ලින් වල මෙන්න මේ view එකයි හම්බූග් වල view එකයි ලන්ඩන් වල view එකයි මේ තුනම එන විදිහට තමයි වූපටාල් වල සිටි එකේ මේ මැද රේල්වේ ස්ටේෂන් එක ගාව හදලා. දැන් අපි අවුරුදු 100ක් පරණ මේ වූපටාල් නගරේ වර්චුවල් ටුවර් එකක් යන්න තමයි හදන්නේ. මේ තියෙන වීල් දෙක ස්කයි ට්‍රේන් එකේ ඒ කැරකෙන රෝද දෙකක ආකෘතියක්. මේකේ එයාලට අංශක 15ක් මේ රෝද වලට හැරෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන මේ පේන මේවෙකෙන් එතනදී එන්ජින් එක එකට ආරක්ෂා කරලා තියෙනවා ඩස්ට් එක ඒ වගේම ජල වාෂ්ප එන්නේ නැතුව එන්ජින් එක ප්‍රොටෙක්ෂන් කරලා තියෙනවා. ඒ රේල් පාරවල් වල අර යකඩ ඔක්කොම එකතු කරලා ගෙවල් වල බාල්ක තියන්නේ වගේ බාල්කයක් වගේ එක් කරලා තියෙන තැන.